හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මම රසම රසට කට්ලට් හදාගන්න හැටි තමයි අරගෙන ආවේ. කැඩෙන්නේ නැතුව, පුපුරන්නේ නැතුව, ක්‍රිස්පි රසට හැපෙන්න හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි යමු වීඩියෝ එකට. ඉතින් කට්ලට් එක හදන්න මුලින්ම අපිට තම්බගත්ත අල ඕන වෙනවා. මම මෙතන අල ග්‍රෑම් 350ක් වගේ අරගෙන තියෙනවා. පොඩි සැමන් ටින් එකක් අරන් තියෙනවා. ඒ වගේම ලුණු ගෙඩියක් පොඩිවට කපලා අරගෙන තියෙනවා. අමිරිස් කරල් 3ක් 4ක් වගේ කපලා අරන් තියෙනවා. රම්පේ කරපිංචත් පොඩිවට කපලා ගත්තා. ඉතින් මුලින්ම දැන් අපි අල එක පොඩි කරගන්න ඕනේ. ගෑරපුවකින් මම මේ විදිහට අල එක ඔක්කොම පොඩි කරගන්නවා. පොඩි කරගත්ත අල එකටම සැමන් ටිකත් එකතු කරලා තව ටිකක් පොඩි කරගන්නවා. දැන් ඒකටම ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් ඔයාගේ රස අනුව එකතු කරගෙන තවත් හොඳින් කලවම් කරගන්න ඕනේ. ඒ විදිහට හොඳින් පොඩි කරගත්ත මිශ්‍රණය ටික වෙලාවකට පැත්තකින් තියමු. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා අපි ඒකට තෙල් ටිකක් දාගමු. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කුරුඳු ටිකක් තල්ලා මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපි කපාගත්ත අම්මිරිස් කරපිංචා රම්පේ ටික එකතු කරගමු. දැන් ඒකටම කලින් කපාගත්ත ලුණු ගෙඩියත් එකතු කරගමු. කලවම් කරමින් හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මුලින්ම මම කෑලි මිරිස් තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. 3-5 තේ හැඳයි, කහ කුඩු තේ හැඳයි, රස අනුව ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. ගම්මිරිසත් ඔයාගේ රස අනුව තව ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න සුවඳ එනකම්ම. ඒ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අපේ අල සැමන් මිශ්‍රණයත් මම ඒකටම එකතු කරගන්නවා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. දියාරු ගතිය, තෙත ගතිය නැති වෙනකම් එක මිටකට එක ගුලියකට වගේ එනකම් මේ ටික හොඳට කලවම් කරගමු. ඔන්න දැන් අපේ මිශ්‍රණය හරි මේ විදියට එක ගුලියකට ආවට පස්සේ අපිට පුළුවන් ලිපෙන් අයින් කරලා පැත්තකින් තියන්න. නිවුණාට පස්සේ ගුලි කරගන්න පුළුවන්. ඊළඟට පිටි බැටර් එක හදාගන්න ඕනේ. ඒකට පාන් පිටි ග්‍රෑම් 50ක් වගේ මම අරගෙන තියෙනවා. ඒකටම ලුණු ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ වතුර ටික ටික එකතු කරලා ගොඩක් උකු බැටර් එකක් හදාගන්න ඕනේ. කැටගතිය නැති වෙනකම් හොඳට තිය කරලා මේ වගේ උකු බැටර් එකක් හදාගන්න ඕනේ. දැන් අපේ මිශ්‍රණය හොඳට නිවිලා තියෙන්නේ. අපි එකකින් බෝල හදාගමු. බෝල හදාගන්නකොට ගොඩක් ලොකු කරගන්න එපා. දෙපාරක් හොට් කරන නිසා. මේ විදියට සාමාන්‍ය ප්‍රමාණයෙන් මම බෝල ටික ඔක්කොම හදාගත්තා. ඒ විදියට හදාගත්ත බෝල ටික ඔක්කොම පිටි බැටර් එකේ හොඳට තවටගෙන පාන් කුඩු එකට දාගන්න ඕනේ. ඒ පිළිවෙලට පිටි බැටර් එකෙත් පාන් කුඩු වලත් තවරමින් පළවෙනි කෝඩ් එක ඒ විදියට අපි හදාගන්නවා.
ඉතින් පළවෙනි පාර ඔක්කොම බෝල ටික කෝට් කරලා ඉවර වෙලා තමයි අපි දෙවෙනි පාර කෝට් කරන්න පටන් ගන්න ඕනේ. මේ විදිහට පිටි බැටර් එකෙත් පාන් කුඩු වලත් තවරලා අපි දෙවෙනි පාරටත් කට්ලට් ටික ඔක්කොම කෝට් කරගන්නවා. කෝට් කරගත්ත කට්ලට් ටික ඔක්කොම හරි. දැන් කට්ලට් ටික පෙත ගන්න භාජනයක් ලිපේ තියලා තෙල් වැඩිපුර ටිකක් දාගන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කට්ලට් ටික බෙද ගන්න පුළුවන්. තෙල්ට දාපු ගමන් කට්ලට් එහා මෙහා කරන්න යන්න එපා. ටිකක් වෙලා බැදුනහම තමයි හැන්දෙන් හරවන්න ඕනේ. ලිපේ ගෙදර අඩු නොකර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න ඕනේ. නැත්තම් කට්ලට් පුපුරන්න පුළුවන්. හැන්දෙන් උඩ යට පෙරලමින් කට්ලට් ටික ඔක්කොම බෙද ගන්න ඕනේ. ඉතින් රන්වන් පාටට බැදීගෙන එද්දී කට්ලට් ටික ලිපෙන් ගන්න පුළුවන්. ඔන්න අපේ කට්ලට් ටික හදලා ඉවරයි. පැලිලා නැහැ, කැඩිලා නැහැ, ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලලා රස කියන්නකෝ. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. හින් එන්නම්. බයි.